ඔයාලා දන්නවද ඉසුරුමුණිය පෙම්මිවල කැටේමේ ඇතුළාන්ත කතාව ගැන? මේ අපූර්ව නිර්මාණය පිටුපස සැඟවුණු අතීත කතා ගොඩක් තියෙනවා. එකක් තමයි රජකමත් අතෑරලා දාලා පැනලා ගිය සාලිය අශෝකමාලා කතාව. ඒ ආදරණීය යුවළ ගැන තමයි ඒකේ තියෙනවා කියන්නේ. හැබැයි සෙනරත් පරණවිතාන මහත්තයා නම් කියලා තියෙන්නේ සද්ධාතිස්ස රජතුමා හා බිසවගේ ප්‍රේමය තමයි ඒ ඉසුරුමුණි පෙම්යුවලින් නිරූපණය වෙන්නේ කියලා. ඒ වගේම තමයි හින්දු සංස්කෘතිය පදනම් කරගෙන කතාවක් තමයි ඒ ඉන්නේ ක්‍රිෂ්ණ සහ පාර්වතී දේවිය කියලා. ඒ වගේම තමයි ඉසුරුමුණි පෙම්යුවල පිටුපස පලියක් හා කඩුවක් වැනි දෙයක් දකින්න ලැබෙන නිසා ඒ ඉන්නේ සෙබළෙක් සහ ඔහුගේ බිරිඳ කියන මතය. කවුරු කොහොම මොන කතාව කිව්වත් ඒ තමයි අපේ ප්‍රෞಢ ඉතිහාසය. ඒ තමයි අපේ රැකගත යුතු ප්‍රෞಢ ඉතිහාසයේ ප්‍රේමණීයම කැටයම.